Hello, it's Asinia Besekar. Welcome back to my YouTube channel. අපි මේ යන්නේ ලක්ෂික ගෙදර. ලක්ෂිය පික් කරන්න අපේ ගෙවල් වලින් ළඟ තියෙන ඉඳින් පයින් යනවා. මාස ගානකින් තමයි අපේ කට්ටිය මෙන්න මේ විදිහට සෙට් උනේ. ඉතින් ඔන්න අපි අද යාළුවොත් එක්ක ගර්ල්ස් ඩේ අවුට් එකක් යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. අපි අද ආවේ සයියාරා මූවි එක බලන්න ලිබර්ටි ස්කෝප් සිනමා එකට. සමාවෙන්න guys, වීඩියෝ එක දාන්න මන් ටිකක් නෙමෙයි ගොඩක් පරක් වුණා. මට වොයිස් ඕවර් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැති නිසා. ෆිල්ම් එකත් එහි යනවා හරිද? මම මේ කොෆි එක බිබී ඉඳලා අනේ මම දන්නේ නැහැ ඒක මෙහෙම බොද්දි ඇරිලා තව ස්ටේන් එක ඉවතුයි ඒ වුණාට මේ දැන් ටිකක් හොඳයි. මේක මම දැන් වොෂ් කරලා හෑන්ඩ් සෝප් තියෙන්නේ අනේව දාලා වොෂ් කරලා ඩ්‍රයි එකෙන් හෑන්ඩ් ඩ්‍රයි කරා. එම ඩ්‍රයි කරා මේක තව තෙතයි යන්නේ. මේ මැටීරියල් එක හරිම තික් ඒ නිසා මේක ඉක්මනට වේලෙන්නේ නැහැ. එදි කරන්න දෙයක් නැහැ. දැන් මම පුළුවන් තරම් වේලුවා. තුඩි හිතින් බොඩි හීට් එකෙන් හරි වේලේ ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. දැන් මම පීරියඩ් ටෙක්ස් ගන්න ඉන්න අවශ්‍ය නැහැ. ඉඳලා ගමනක් කොහොමද මට වෙන්නේ මේ වගේ වැඩ. පේන්නේ නේද? ඒවලකුත් නෑ පේනවා. ඉතින් කරන්න දෙයක් නෑ. මෙච්චර තමයි ඉතින් මට මේක යවන්න පුළුවන්. Shit happens. ඊළඟට අපි යන්නේ කෙලින්ම කන්න යනවා. ඩබල්ට කන්න යනවා. හැබැයි කයි වෙලාව. ෆිල්ම් එක අදෝයි. නේ නෝර. සිනාවද? ඔය නෝර. හොඳයි ඒක යන්නද තරම් යන්න ගලපෙන තරම් හින්දියා මේ ඕ අනේ මිස්සු ඒක හඬන්න තරම් දෙයක් නැහැ. මම අඬන්නවත් හිටියේ නෑනේ. දැරින් පෙරෙන් ඉන්ටර්නෙට් ගියානේ. හයි say hi. කවුද දන්නේ? කොල්ල මූවි එක බලලා ඉවරයි. අපි දැන් ආව ලන්ච් ගන්න ඩයින් මෝර් එකට. මේ තේන දුරට අර පයින් ඉන්න දුරට පික්නික් එකක් දාගෙන ආව රුපියල් 300ක්. අපිට හරි ෂෝක් වැඩක් වුණානේ. පික්නික් එකක් දැම්මම ලිබර්ටි එකේ ඉඳන් ඩයින් මෝර් එකට රුපියල් 300 ගාණක් උනේ. ඔක්කොම පාරවල් වන් වේ හින්දා වටෙන් දාලා කොහම හරි ආවා. ඇවිල්ලා බලනකොට පයින් එන දුරානේ විනාඩි 10ක්වත් යන්නේ නැහැ. හරි මෝඩයිනේ. කිව්වා යන් කියලා අනිත් පැත්තට කොහෙද ඉතින් අහන්නේ නැහනේ. අපි කියන දෙයක් අහන්න. අර අතනට යමු. මෙතන මොකද? මේ කැට එකක් ගමුකෝ. මොනවද සද්දයක් වුණේ නැහැ ඉතින් වෙලා එකක්. Take photos with the camera. Aduh, anan stiker ya aku. මේක තමයි මේ පැත්තට ගැහුවම බං අර පැත්තට ඔක්කලා යන්නේ. ඇස්ලේ නැසෙන. ඉතින් වොෂ්රූම් ගිහින් මොකද අයි බං අපේ කැමරා බල ඉන්න මේක මෙච්චරයිද තියෙන්නේ? ලැජ්ජාව. මෙච්චරයි තියෙන්නේ.
මේකෙත් මෙච්චරයි තියෙන්නේ. මේ කණ්ඩ දෙන්නේ. මෙන්න මේ මෙයා ඉන්නවනේ. කණ්ඩ දෙන්නේ අපිට බීප ටිකනකම් ඉන්න. වේටර්ස්ලා ආවම් බලයි මේ ගෑනුන්ට පිස්සු කණ්ඩ දීලත් කන්නේ නැහැ. මතර මෙහෙම බලන්න. බාරේ ධානයක් දීලා වගේ. අපි බාග් කම්මල. අනේ මේ බාග් එක තමයි කපලා. ඒකේ බාග් කම්මල. අnder පුළුවන්. අය සීරියස්. අනේ මට මේ මට ඒක දැක්කහම කන්න හිතෙනවා. ඇයි හලෝ බලන්න මම ඔයාටත් එක්ක දුන්න එහෙම් පිටින්ම දැන් ඔයාලට 4න් 3ක්ම තියෙනවා කන්න. මම එකෙන් 4න් එකයි කන්නේ. ඒකටත් කියනවා. Rahai ni ada ni. Betul benar ni kan. Ada rahai halo. Ini diet ni. Mama gedari tini diet kan. Kapang hala, ni kapang. Aye, itu kan ni. Peradu, sali ni. Mida alat ni ya, baru tini dia kali. Halo, baru pada. කෝල් කරන්න බෑ. ඒ ෆෝන් එකේ බැටරි බහිනවා. ඒක මම හද්ද පරණ ෆෝන් එකක්. එනවා මේකෙන් කරලා කන්න. යා හරව මේ බලන්න. මේකෙන් කන්න බෑ කිව්වොත් මම ඉන්නවා. after හාලි දිව හයියාර එකේ අර ඔක්කොම බලලා මෙතන අපි දෙන්න කවා ගන්නකොට කියනවා මෙතන පොඩි ළමයි ඉන්නවා. ඒත් මාර ලොජික්. බඩ පිරිලා කියලා කියන්නේ සයින් එකක් තමයි ඒක. ගුඩුස් කියනවා කියන්නේ තුන් පාරක් ගුඩුස් කියයි කියන්නේ හොඳට. සතෙක්වත් ඉන්නේ කාපු බීපු තැන. ඒකට අපි කාලා ඉවරයි. පෑ ගානක් තියන් කියෝ ඉඳලා තමයි ඔන්න අපි යන්න කියලා එළියට පැස්සේ. පික්මි එකට රූට් එක කිව්වේ අපේ ලක්ෂි මැඩම්. දැන් අන්න පික්මි එක වෙන පාරකට ගිහිල්ලා. අපි ඇතුළට ආව ගමන් ඔන්න බලන්නකො වෙස්ටර්දේ අපේ අශානී ෂූ එක කඩාගත්තා. දැන් ඉතින් මොනවා හරි කරලා ඒක අටවනවා. And this black also can wear with any outfit. Ada yang baru betul. ලස්සනයි නේ මේ තියෙන මෙන්න මේක මේ බටර් ස්කර්ට් එක. Oh my god. No! That's not my type. බඩු නම් ඉතින් මොකොත් ගත්තේ නෑ. ඔක්කොම බල ගියා. එහෙන ගණන්නේ අප්පා. අපි බිල්ස් එකට චුට්ටක් ගිහිල්ලා බැලුවා නිකන්. ඉතින් බලලෙන්න ගියා. මෙන්න මේ වයිට් ෂූ එක නම් මාර ලස්සනයි. අපි අර ආසාවට බලන්න ගියාට මාර ගණන් ඉතින් ආයෙත්. ගණන් වැඩිනේ බං out of budget නේ අම. අපි දැන් යන්නේ ඒ VR එකේ games play කරන්න. අපි ආව කාර් ඩ්‍රයිව් කරන්න. මෙයාට ලැජ්ජාලුනේ අනේ. ඕකත් ඔය කියලා තමයි කොහොම හරි කරගත්තේ. අනිත් ඒවා ඉතින් මෙයාට කරන්න බෑ කිව්වා. මේ තියෙන ඉතින් මං කා එක පැදපු හැටි.
නිව්ස් එක ළඟට ගියා අපි ෆොටෝස් ගන්න එතන ලස්සන නිසා ඒ එන්නකොට එතන තිබිලා දැක්ක මම ලස්සන කියුට් ක්‍රොප් টොප් එකක්. ඊට පස්සේ ඉතින් මට ආස හිතුණා මම ඒක ඇඳලා බැලුවා. මේක ලස්සනයි. හරිම එලිගන්ට් ලුක් එකක් තියෙන්නේ. මම ඉතින් ඒක ගත්තා. අශානිට වෙලස්සන යන්න ඕනේ කියලා ඉතින් අපි යනවා දැන් ෆුඩ් කෝට් එකට මොන හරි අරගෙන කෙලින්ම ගෙදර තමයි ඉතින් යන්නේ. මතරි අපි දෙන්නට විතර බබල් ටී එකක් බොන්න ඕනේ. මියා ගොල්ලන්ට එපා කිව්වා අපි දෙන්න විතරයි. So we are going to get a bubble tea. Bubble me and bubble tea කියන එකක් තියෙනනේ. ඒකට. Bye. Bye. පරිස්සම යන්න. හරි. Bye. ටටා. අරගොල්ලෝ පික්නික් එකේ යනවා දැන්. හරිද? මම වෙනම යනවා. එක්කෙනෙක් දැනට මං ගියා. හරි මහන්සි. lapani irida promise කරනවා මම ක්ලාස් ඉවරලා ඔයා මම එක්කම වෙන කෝල් ෆේස් තරංගලක් කරනවා. හරි? promise කරනවා. හරි. එහෙනම් මේකේ කුර කොන්න ඕනේ නැද්ද? මෙන්ඩි සාසනය ඕව බොන්න එවුණට ඉතින් මම මාර ආසයි. Bubble Me Bubble Tea shop එකේ cafe mocha with coffee jelly and 25% sugar level දාලා තමයි මම මේක අරගත්තේ. මාරම රසයි. මම වැඩි sugar ගොඩක් කන්නේ නැහැ. ඒ නිසා මම 25% දැම්මේ. මම අනිත් එක boba වලට වැඩි කැමති නැහැ. jelly වලට කැමති. ඉතින් මම jelly එක දාලා ගත්තා. මට ආශිගේ ඩු එක මතක් වුණා. ඒක බලන්න. ඩුවේ නෑ එහෙම. මම ඊට වැඩි ඔය Facebook එකේ සමහර දකින්න ෂෝට් ස්ටෝරීස් එක බැලුවා මට නෝ. ඉතින් මට මේක දිනන මෙහෙම කරමු. මෙහෙම බලවගෙන ඉන්නවා මම බැලුවද කියලා. නෑලු ආශානි කියන ඇඬවලු. අනේ මම දන්නේ දෙන්න නම් කණ්ඩ වගේ බලන් හිටියා. ඒ කොළ ලස්සනයි. කෙල්ලක් ලස්සනයි. කෙල්ල ලස්සනයි. ඒ කොළ ලස්සනයි. ඔව් ඒ කෙල්ල ලස්සනයි. කෙල්ල හරි කියුට්. අහිංසක පාටයි. ඒ කොල්ලත් හරි ලස්සනයි නේ. Oh my god. අම්ම වෙදින් අයිස්ක්‍රීම් එකක් ගමු. ඉතින් පාපියම් පියම් මට තව මුකුත් මේක ඇතුළට දාන්න බෑ. හයි. අනිතින් අද වීඩියෝ එක ওই විදිහට තමයි ගියේ. මං හිතන්නේ මාස 7-8කට විතර පස්සේ තමයි අපි කට්ටිය මේ විදිහට මීට් උනේ. ඉතින් අපි ආය බලාපොරොත්තු වෙනවා තව ඉස්සරහටත් මාස 3-4කින් විතර නෑ 5-6ක් වෙන්න පුළුවන් යන්න ආයි දවසක් යන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලා බැලුවා නම් එන්ජොයි කරා නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මතක ඇතුව subscribe කරන්න. මම දැක්ක මගේ වීඩියෝස් වල මේ ගොඩක් අය බලලා තියෙන්නේ non subscribersලා. subscribers ලට වඩා. ඉතින් මම රික්වෙස්ට් කරනවා ඔයාලා මේ වීඩියෝස් එන්ජොයි කරනවා නම් මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් bye bye.